ලෙඩෙක් බලන්නයි ෆයිල් එක කරගෙන. හොස්පිටල් එකට ගිහින් එහෙම මේනකා අක්කවත් හම්බ වෙන්න යනවා. ෆයිල් එක ෆයිල් එකේ තියෙන මගේ ડોකියුමන්ට්ස්. එයාගේ ඔෆිස් එකේ වේකන්සිස් තියෙනවලු. එයා මට එකක් සෙට් කරන් try කරනවා. ඔයා මොකද සිතාර ජොබ් එකක් කරන්නේ? මම ඔයාලට අද වෙනක අඩුපාඩුවක් කළා දිනවද? නැහැ. නැත්නම් ඔයා සල්ලි ඉල්ලද්දි කිසිම වෙලාවක මම නොදී ඉඳලා දිනවද? නෑ ප්‍රභු. එහෙනම් ඇයි ඔයා ජොබ් එකක් කරන්න හදන්නේ? ඔයාගේ සල්ලි වලින් හැමදාම ජීවත් වෙන්න බෑ ප්‍රභු. සෑහෙන්න හිතලා මම මේ තීරණය ගත්තේ. මං කලිනුත් ජොබ් එකකට ගියානේ. වෙඩින් එක නිසානේ එකෙන් අයින් වුනේ. දැන් ආයෙමත් මට ජොබ් එකක් කරන්න කාලේ හරි. දැන් ඒක උඩ ජොබ් එකක් කරද්දී කවුද බබාව වෙලාගන්නේ? මේනකා අක්කගේ බබාව දාලා තියෙන ඩේකියාකටම අපේ බබාවත් දානවා. ඔහොම මාරයි සිතාර. ඒ කියන්නේ ඔක්කොම දේවල් තීරණය කළ ඉවරද?